මොකක්ද උනේ? මොකක්ද උනේ? මම අයියේ කැලණි පන්සලේ භාවනා කළා. හරිද? හරි thank you බං. මේ වන්දේ හරිද? කැලණි පන්සලේ භාවනා කරලා ඉඳලා මං එළියට බැහැලා කැලණි පන්සලෙන් ගියා. පයින් ඇවිත් සලට් එකක් කාලා කඩෙන් එළියට ආව විතරයි. පොලිසියෙන් ආවා. මොකද යන්න කියලා ආවා. මම ගෙවල් ලැබෙන විදිහ. හරිද? බයන්න කොහෙද කියලා ආවා. මං ඊට පස්සේ කොහොම මේ කැලණි පන්සලේ ඉඳලා බය ගණන් භාවනා කළා. මම මේ යන ගමන් කියලා. ඒක තමයි පොලිසිය අල්ල මේ අතුල් ගන්න. කතා කරන්න දෙන්නේ කතා කරන දණියෙන් හරි. ඒකයි. කපුල් දෙකෙන් ලක්කන කපුලෙන් වයින්නවා. ඒක සිංහලේ. ඒකේ ප්‍රොජෙක්ට් එකේ. මොකක්ද උනේ? මොකක්ද උනේ? මම අයියේ කැලණි පන්සලේ භාවනා කළා. හරිද? හරි thank you බං. මේ වන්දේ හරිද? කැලණි පන්සලේ භාවනා කරලා ඉඳලා මං එළියට බැහැලා කැලණි පන්සලෙන් ගියා. පයින් ඇවිත් සලට් එකක් කාලා කඩෙන් එළියට ආව විතරයි. පොලිසියෙන් ආවා. මොකද යන්න කියලා ආවා. මම ගෙවල් ලැබෙන විදිහ. හරිද? බයන්න කොහෙද කියලා ආවා. මං ඊට පස්සේ කොහොම මේ කැලණි පන්සලේ ඉඳලා බය ගණන් භාවනා කළා. මම මේ යන ගමන් කියලා. ඊට පස්සේ මාව මේ බෑග් එක මේවා ඉරිබ්බේ. මම තුමාට සලට් එක ගන්න දෙන්න සලට් ඉරලා. පෙරිද තමයි අතඩංගුවට ගත්තා. හරිද? මේ ඊට පස්සේ අරගෙන ඉවරලා එතෙන්දි ගහලා හොඳටම ගැහුවා මචං මේ ඔළුවට හරිය මේ ඔක්කොම ගහලා මචං මේ කතා කරාට කතා කරන්න ශක්තිය දින කන්න බෑ මචං. හරිද? මේ කන්නේ මචං මේ ගහපු ගැහිල්ලට මේ බෙලිය අරන් මන හිර කල්ල ගහපු ගැහිල්ලට කන්න හපන්න බෑ. මේවා හිතෙන ඔක්කොම මේ හකු මේවා හිතෙන මේ හිටියට මේ ආත්ම විශ්වාසය හිතගෙන මං ඒකයි උඹලට පෙන්නුවෙත් බහැලා පෙන්නුවෙත් එකෙක් ගම මං එන්න ඕනේ නැහැ කියන්නේ මොකද? මරගම මේ ආත්ම විශ්වාසය මගේ අම්මා මගේ තාත්තා ඇවිල්ලා මේ ගාජිකුණු කුඩුගාරයෝ ඒ බද්දෝ නෙවෙයි උතුම් මිනිස්සු දන්නවද අපි ඔයාලට උදව් කරන්න අපි ඔක්කොම සතුටුනේ මෙතන. ඒගොල්ලෝ එයාම තමයි පොලිසිය වැරදි. පුතේ ඔයාලට වැඩේ සාධාරණ කරලා දෙන්න. හරිද? ඒ මහත්තුරු අතරත් මම කතා කරා අගුණකොළ පැලස්සේ. වාගේ චන්දාවති ලොකු අම්මටත් කතා කරා. හරිද? ඔයා වෙනුවෙන්. හරිද? අම්මලා තිබුණා වගේ මාසෙට කලින් මම ඒ ඔක්කොම කතා කරා. හරිද? හරි ඔයාට අසාධාරණයක් කළා කියලා නම් ඒක අපි කරලා දෙන්න. ඔයාට ඒ අවශ්‍ය සාධාරණේ කරලා දෙන්න. නෑ එන්නේ. පොලිසිය හරි කවුරු හරි දෙපොට ආගන්න ගරු පොලිස්පතිතුමා ඉන්නවනේ. එයා හරි සාධාරණයි. එයා හරි පරීක්ෂණය කරලා වාට සාධාරණ ඉස්ත කරලා දෙන්න. ජාලා නැහැ තාම පොලිසිය. කිසි දවස් හරි අපි හොස්පිටල් එකට ඔයා මාත් එක්ක එන්න අපි ගිහිල්ලා ඔයාගේ අම්මට තාත්තට බායලා ඉන්න තාත්තා මොකද මම පොලිසියට ගියාට කමිටුවක් දාන්න කියන වැඩක් නෑ. අපි මේ ගන්න උඹලට ගහලා තියවනේ. අපි ලියමු. මම අවුරුදු 30 අපි ලියමු. පොලිසිය පැමිණිලා දැම්මම වැඩක් නෑ. ඒකයි රටටම පෙන්නලා මම දැන් කියන අයියා ඔයාට පුළුවන් උපරිම සාධාරණ අපි කරලා දෙන්න. නගින්න පුතේ. යා. එන්න නග දෙයක් ආවන්න ඕනේ ඉතින්. මමත් අපි පිටි දෙන්න. යා. මම එම්බි පිටි. යා. මචං පරිසමෙන් යන්න. ගෑ වේවා. මාතුරු පරිවාර කරලා දෙයි. ආයෙත් දින ලෑස්ති අවුරුදු ගානක්.
කොල්ලට ගහන්න බෑ හැබැයි.